right negative සුබෝදෑසන අයබෝවන් right ඉස්සෙල්ලාම 2027 ඒ ලෙවල් වලට ඔයගොල්ලෝ ආපු අය සාදරයෙන් පිළිගන්නවා දැන් එතකොට ඔයගොල්ලන්ට ඉස්සෙල්ලාම කියලා දෙන්න හදන්නේ මේ සිලබස් එක කොහොමද තියෙන්නේ කියලා. ඔයාලට දන්නවද? ඔයාලත් දන්නවා සම්පූර්ණයෙන් සිලබස් එක ගැන තියෙනවද? ඔක අහන්න. ජනරල් right එතකොට ඉංජිනේරු තාක්ෂණයේ ඉති තෝරගත්ත ඔබ ඊටමත් සතුටින් බාර ගන්නවා සබ්ජෙක්ට් එකට. අපි බලමු ඉස්සෙල්ලාම මේක ඇතුලේ මොනවද අපිට කරන්න තියෙන්නේ. ඕනම ළමයෙක් ඕනම පන්තියකට ගියාට පස්සේ ඉස්සෙල්ලාම දාලා ගන්න ඕනේ මොකද්ද? තමන්ගේ සිලබස් එක. මොකද මම පිස්සු කෙලියොත් ඔයා දැනගන්න මම පිස්සු කෙලනවද නැද්ද කියලා. කියන සිලබස් එකේ ඉන්නවද නැද්ද කියලා. හරිද? ඒක නිසා අපි ඉස්සෙල්ලාම සිලබස් එක ගැන පොඩි අවබෝධයක් ලබා ගමු. අපි මේ සිලබස් එක ප්‍රධාන කොටස් තුනකට බෙදනවා. එකක් තමයි යාන්ත්‍රික ඉංජිනේරු විද්‍යාව. අපි ඉංග්‍රීසියෙන් කියනවා මැකැනිකල් ඉංජිනේරින් මම කෙටියෙන් දානවා ME කියලා. ඊළඟට ගොඩනැගිලි තාක්ෂණ වේදය. මේකට අපි කියනවා සිවිල් ඉංජිනේරින් කියලා. අපි CE කියලා දාගමු ඉතින්. ඊළඟට විදුලි ඉංජිනේරු විද්‍යාව. විදුලි හා ඉලෙක්ට්‍රෝනික තාක්ෂණ වේදේ කිව්වත් හරියි. right මේකට අපි දාමු EE electrical engineer. මේක තමයි වාගේ ප්‍රධාන කොටස් තුන සිලබස් එකේ තියෙන. ඊට අමතරව මේක වෙන් කරන තව කොටස් කීපයකට. මේක තමයි මේන් පාර්ට් වගේ පේපර් එකේ මේකෙන් තියෙනවා වෙන වෙනම කොටස් තුනක්. විදුලි ඉංජිනේරු විද්‍යාව ප්‍රශ්න දෙකයි, ඉලෙක්ට්‍රොනික ඉංජිනේරු විද්‍යාව ප්‍රශ්න දෙකයි, සිවිල් ඉංජිනේරු විද්‍යාව ප්‍රශ්න දෙකයි රචනා පේපර් එකට එනවා. ඊට අමතරව ඉංජිනේරු ඇඳීම ලංකාවේ පළවෙනි වතාවට තමයි A level ස්ටුඩන්ට් කෙනෙක් ඩ්‍රොවින් A level වලට ඉගෙන ගන්න. මේක නැත්තම් කැම්පස් එකේ තමයි ඉගෙන ගන්න තියෙන්නේ. අපි කියනවා ඩ්‍රොවින් කියලා. ඉංජිනේරින් ඩ්‍රොවින් එදියම් කිව්වෝ. ඊට පස්සේ මේකට එකතු කරනවා මැනේජ්මන්ට්. entrepreneurships व्यवसाय तत्त्वය. right දැන් බලන්නකො මේ අපි ඉගෙන ගන්න සබ්ජෙක්ට් එකේ මේක අමුතුම කෑල්ල නේද? හරි මම ඇයි අමුතුම කෑල්ල දාන්නේ කියලා පස්සේ කියලා දෙන්න. මේ දෙක මීට පරිබාහිරයෙන් තියෙනවා. හරි right එතකොට දැන් ඔන්න මේක තමයි මූලික ස්ට්‍රක්චර්. ඉංජිනේරු ඇඳීමයි මැනේජ්මන්ට් ඇන්ඩ් ඔන්ටර්ප්‍රිනියර්ස් කියන එක වෙනම යනවා. හැබැයි මේක විභාගෙදී අනිවාර්යෙන් ප්‍රශ්න දෙකක්. මේ ප්‍රශ්න දෙකම එන්නේ ස්ට්‍රක්චර් පේපර්. තාම පේපර් එක ගැන දන්නේ නැහැනේ. හරි. අපි ඉස්සෙල්ලාම බලමු මේ මැකැනිකල් ඉංජිනේරින් වල මොනවද තියෙන්නේ? ටිකක් කියන්න බලන්න. යාන්ත්‍රික ඉංජිනේරු විද්‍යාව. මෙයාගේ තියෙනවා පුතේ අපි පළවෙනි එකට කියන්නේ ස්වයංචල තාක්ෂණ වේදය බේසික් ඔටෝමොබයිල්.
මූලික සංචල තාක්ෂණ වේදය කියන්නේ චලිතය ගැන කතා කරන සම්පූර්ණයෙන්ම මෝටර රථ ගැන තමයි කතා කරන්නේ. ඊළඟට අපි කතා කරනවා production technology. අපි ඒකට කියනවා නිෂ්පාදන තාක්ෂණ වේදය කියලා. ඊළඟට liquid machines and power transmission. ඔක තමයි මූලික කොටස් ටික. කාගේද? යාන්ත්‍රික ඉංජිනේරු විද්‍යාලය. right මම මේක විභාගයේ අදාළ වෙන විදිහට කියන්නම්. මේ කොටස් තුනේ රචනා ප්‍රශ්න දෙකක් වෙනවා. MCQ 15ක් වෙනවා. practical දෙකක් වෙනවා. විභාගෙදී right එතකොට මම මේ ඊළඟට මේක ඇතුලේ තියෙන දේවල් ටික පැහැදිලි කරන්න. ඊළඟට අපි මෙතෙන්ට යන්නේ සිවිල් ඉංජිනේරිං. ගොඩනැගිලි තාක්ෂණ වේදය. මෙයා බෙදමු අපි කොටස් හතරකට. එකකට කියනවා බේසික් සිවිල්. මූලික ගොඩනැගිලි තාක්ෂණ වේදය. ඊළඟ එක survey and leveling. අපි සිංහලෙන් කියනවා BIM මැනුම. ඊළඟට බෙදනවා QS. What do you mean QS? Quantity survey, ප්‍රමාණ සමීක්ෂණ. ප්‍රමාණ සමීක්ෂණ. ඊළඟට මේකට එකතු කරනවා අපි waste management and water purification. අවනිකන් දැම්මා. කසල අවහනය සහ ජල පරිමහදුව. එතකොට මෙහා විභාගයේදී අපිට essay ප්‍රශ්න දෙකයි MCQ 15යි practical දෙකයි. හරි? right. අපි මේක මෙතනින් අයින් කර ගන්නවා. මොකද ඔයාලට දාලා අදහසක් දෙන්න හදන්නේ පටන් ගන්න පළවෙනි දවසේම පඩ කරලා තියෙන කොටස් ටික. ඊට පස්සේ අපි යමු මෙතනට ඉලෙක්ට්‍රිකල් ඉංජිනේරිං වලට. මෙයාට ගත්තම අපි බෙදනවා ප්‍රධාන කොටස් දෙකකට ඉස්සෙල්ලා. එකක් තමයි ඉලෙක්ට්‍රිකල් විදුලි ඉංජිනේරු විද්‍යාව. විදුලි ඉංජිනේරු විද්‍යාව. දෙක ඉලෙක්ට්‍රොනික ඉංජිනේරු විද්‍යාව. මෙයා අපි බෙදා ගන්නවා කොටස් කීපයකට. එකක් තමයි විදුලි බල උත්පාදනය. විදුලිය හදාගන්නේ කොහොමද? right? ඊළඟට සම්ප්‍රේෂණය. කොහොමද විදුලි බලය අරගෙන එන්නේ? විදුලි බල වර්ග මොනවද තියෙන්නේ? සාමාන්‍ය අපි දන්නවා AC DC කියලා වර්ග දෙකක් තියෙනවා. ඒකෙන් අපි ප්‍රත්‍යාවර්ත ධාරා තමයි විදුලි බලය විදිහට වැඩිපුර උත්පාදනය කරන්නේ. වර්තමානයේ වෙනකොට අපි DC උත්පාදනය කරනවා සූර්ය බල වලින්. ඒ සූර්ය බල පද්ධතිය වැඩ කරන විදිහ.
ජල විදුලි බලාගාරයක විදුලි බලය උත්පාදනය කරන විදිය, තාප බලාගාරයක විදුලි බලය උත්පාදනය කරන විදිය සියල්ල ඒ විදිහට ඉගෙන ගන්න වෙනවා. ඊට පස්සේ නිෂ්පාදනය කරන විදුලිය කිලෝමීටර් දහස් ගණනක් එහාට මෙහාට අරගෙන යනවා අපි. ඒ කියන්නේ නැෂනල් ග්‍රිඩ් එක ජාතික විදුලි බල පද්ධතිය ඇතුලේ කොහොමද ක්‍රියාත්මක වෙන්නේ කියලා කතා කරලා ඊට පස්සේ බෙදා හැරීම. බෙදා හැරීම කියනකොට ජාතික විදුලි බල පද්ධතියේ ඉඳලා අපේ ගෙදරට විදුලිය ගන්න විදිය සහ එතන ඇතුලේ ගේ ඇතුලේ විදුලිය භාවිතා කරන විදිහ කියන ඔයාලට පාඩම කරනකොට හවුස් වයරින් එකක් තනියෙන් ගහන්න පුළුවන් වෙනවා. මේ වයරින් එක ගහන්න උගන්වනවා. ඒකේ ප්‍රැක්ටිකලුත් තියෙනවා. රයිට්? එතකොට විදුලි බල උත්පාදනය, සම්ප්‍රේෂණය, බෙදා හැරීම කියන කොටස් ටික ඔයාලට අනිවාර්යයෙන් ඉගෙන ගන්න වෙනවා. ඊළඟට මේකත් එක්කම විශේෂයෙන්ම ඉගෙන ගන්න වෙනවා අපි කියනවා බල සම්ප්‍රේෂණය කියලා. මෙන්න මේක නෙමෙයි වෙනම පාඩමක් තියෙනවා. මෙතන අපි කියන්නේ චුම්බක ක්ෂේත්‍ර හා බල පද්ධති. magnetic field and power system කියලා කියන්නේ. ඒකදී අපි ફોකස් කරන්නේ මෝටර. දැන් අපි දන්නවා ඉදිරියදා ජීවිතයේදී ඕන තරම් මෝටර පාවිච්චි කරනවා. මේකක් වැඩ කරන්නත් AC එකක් මෝටරයක් දුවනවා. ෆෑන් එක මෝටරයක් දුවනවා. ඒතකොට මේවා AC මෝටර. DC මෝටරුත් තියෙනවා. එතකොට මේ මෝටර වල AC DC කියන මෝටර සම්පූර්ණයෙන්ම අභ්‍යන්තර ව්‍යුහයේ ඉඳලා වැඩ කරන විදිය සහ ඒවයි ප්‍රායෝගික පරීක්ෂණත් එක්ක කතා කරනවා කියන මේ කොටසට. එතකොට මේ කොටසේ විදුලි බලය උත්පාදනය කරන ජනක ක්‍රියාත්මක වෙන විදිය, ඒවට අදාළ විද්‍යාත්මක න්‍යායන්, විදුලි බල සම්ප්‍රේෂණය කරන්නේ කොහොමද? ඒකට අදාළ විද්‍යාත්මක න්‍යායන් සහ ප්‍රායෝගික න්‍යායන්, බෙදා හැරීම සිදු කරන්නේ කොහොමද කියන ප්‍රායෝගික න්‍යායන් සහ මෝටර පාඩම ගත්තට පස්සේ 3 phase motor, single phase motor, DC motor ක්‍රියාත්මක වන නිසා ඒවායේ වර්ගීකරණයන්, ඒවා අභ්‍යන්තර ව්‍යුහයන්, ක්‍රියාත්මක කරන න්‍යායන් සියල්ල මේ කොටසට අයිති වෙනවා. ඊට පස්සේ මෙයාට කොහෙද යන්නේ? මෙතන ලියමු මේක. මෙයාට කියනවා ඉලෙක්ට්‍රොනික ඉංජිනේරු විද්‍යාව. වර්තමාන වෙනකොට ඉලෙක්ට්‍රොනික්ස් කියලා කියන්නේ ලෝකේ දෙවනක් කරපු කන පිට පෙරලපු මහා බලගත ටූල් එකක්. එහෙම නැත්නම් අද අපි මේ දැනට ඇවිල්ලා නැහැ. දැන් ටෙක්නොලොජි ඉගෙන ගන්නෙත් ඇයි අපි? මේ තාක්ෂණ ලෝකේ අපි ඉන්නේ අත්‍තරම ලංකාව කියන්නේ ගල්ලුගේ ඉන්න මිනිස්සු වගේ ඉන්නේ. ලෝකෙට වඩා ගොඩක් ඉස්සරහයි. ඉතින් අපි මේ ලෝකෙට යන්න නම් ගල්ලුගේ මේ පැත්තට එන්න ඕනේ. ඒක කියන්නේ ළමයිගේ දැනුම වර්ධනය කරන්න ඕනේ. ඒක කොහොමද තියෙන්නේ කියලා ඔයාලා අඩුම තරමේ බේසික් නොලෙජ් එකක් තියාගෙන ඉපයි ලෝකෙත් එක්ක ෆයිට් කරන්න. අපි දැන් මේක ටාගට් කරන්නේ ලංකාව විතරක් නෙමෙයි. මේ ටාගට් එක මුළු වර්ල්ඩ් එක. සරල උදාහරණයක් කිව්වොත් මගේ 2017 දෙබරා ජාතික පාසලේ දරුවෙක් ලිව්වා දිස්ත්‍රික්කයේ රැන්ක් එක 7 B201 ඒ කාලේ රිසල්ට් එක. අද ඉන්නේ ඕස්ට්‍රේලියාවේ සිඩ්නි යුනිවර්සිටි එකේ මාස්ටර් එක කරනවා IT AI වලට බේස් කරලා. ඉතින් ලෝකෙට කිවිල ඉවරයි. ඒ කියන්නේ ටෙක්නොලොජි පාත් එක හොඳ පාත් එකක් ලෝකේ යනවා. ඒකයි කිව්වේ. හරිද? තව ඕනතරම් උදාහරණ තියෙනවා. නේද? අද උදේ පාන්දරක් මට ඕස්ට්‍රේලියාවෙන් කෝල් එකක් ආවා. මේක පන්තිට එන්න ගන්න. ඌ වීඩියෝ ටික බලලා මගේ ජුනියර් බැච් එකේ මල්ලි කෙනෙක් කතා කරලා කියනවා අයියා අපි ඕස්ට්‍රේලියාවට ළමයි ටික ගන්න පාරක් අගමු හදන්න. මං එවන්නම්. හරිද? ඒගොල්ලෝ ගිහිල්ලා තියෙන්නේ තාක්ෂණයේ පාවිච්චි කරලා IT ෆීල්ඩ් එකේ වැඩ කරන එක්කෙනෙක්. ඊට කලින් සතියක UK ඉන්න යාළුවෙක් කතා කරා. ඉතින් එහෙම තියෙනවා සම්බන්ධතා ගොඩක්. ඉතින් අපි මේ සම්බන්ධතාවය වැඩ ගන්න නම් අපි ඉගෙනගෙන ඉන්නවා. නැද්ද? රයිට්. ඒක නිසා අපි දැන් මේ ඉලෙක්ට්‍රොනික ඉංජිනේරු විද්‍යාව විශේෂයෙන්ම කතා කරනවා ඉලෙක්ට්‍රොනික විද්‍යාවට අදාළ මූලික සංකල්ප. ප්‍රතිරෝධකයක් කියන්නේ මොකක්ද? ධාරිත්‍රකයක් කියන්නේ මොකක්ද? ප්‍රේරකයක් කියන්නේ මොකක්ද? ඒ ප්‍රේරකයේ ධාරිත්‍රකයේ ප්‍රතිරෝධකය කොහොමද ප්‍රත්‍යාවර්ත ධාරාව සහ සරල ධාරාව හැසිරෙන්නේ? ඊළඟට අපි දන්නවා ඕගොල්ලෝගේ පරිගණකයේ ලොකුම මොලකාරය කවුද? CPU එක නේ. Central Processing Unit. ඔක ඇතුලේ මොනවද තියෙන්නේ? මේන් part එක processor එක. processor එක හදලා තියෙන්නේ මොනවයින්ද? processor එක හදලා තියෙන්නේ transistor මිලියන ගානක එකතු. transistor හදලා තියෙන්නේ මොනවයින්ද? diode සංදි දෙකක් එකතු කරලා. PN. හරිද? ඒක නිසා දැන් අපි මෙතෙන්දී resistor ගැන කියලා දෙනවා. basically සියලු දේවල් capacitors ගැන කියලා දෙනවා. ධාරිත්‍රක, inductors, ප්‍රේරක,
diode මම කිව්වේ ට්‍රාන්සිස්ටරේ පොඩිම එක්කෙනා තමයි diode එක. ඒ ට්‍රාන්සිස්ටර් ඊට පස්සේ ට්‍රාන්සිස්ටර් ඊට පස්සේ ට්‍රාන්සිස්ටර් එකතු කරලා IC මේ IC ගොඩක් ඔයගොල්ලෝ කියලා දෙනවා. මොනවද IC කියලා දෙන්නේ? basics basic IC ටික ඔක්කොම කරනවා. මොනවද? gates ටික කරනවා. ඒ කියන්නේ IT වලට අදාළ වෙන gates ටික තියෙනවා. AND gate එක, NOT gate එක, OR gate එක, NAND එක, NOR එක, XNOR එක, ඒ ටික සම්පූර්ණයෙන්ම IC විදිහට කතා කරනවා. practicals උත් කරනවා. ඊට පස්සේ OPN සමහර අය අහලා අදටම තමයි අහනවත් කරත්තේ සමහර OPM කියලා දන්නේ නැමද? නෑ. operational amplifiers. ඔය අපි දැන් පාවිච්චි කරන මොනවද? amp වල මේක ඇතුලේ තියෙන ලොකුම part එක මෙයා. ලොකුම කියලා කියන්නේ පොඩිම part එක. ඒකෙන් තමයි ලොකුම වැඩේ කරන්නේ. right? එතකොට OPM ගැන කතා කරලා ඊට පස්සේ අපි PLC programmable logic control system wireless transmission වගේ කොටස් ටික කරලා සම්පූර්ණ ඉලෙක්ට්‍රොනික්ස් කොටස ඉවර කරනවා. මේක ඇතුලේ එසේ ප්‍රශ්න දෙකයි. right? ඒක ඇතුලේ එසේ ප්‍රශ්න දෙකයි. ඊළඟට MCQ 15යි. practical දෙකයි. දැන් ඔයාලට සරල අදහසක් තියෙනවා මේ කොටස් තුන පිළිබඳව. දැන් එකපාරට ඔයගොල්ලෝට යන්නේ නැහැ. ඒවට මේ ගයිඩ් එකක් විතර තියාගන්න දෙන්න. බලන්න එකතු කරාට පස්සේ රචනා ප්‍රශ්න කීයක් තියෙනවද? 6ක් තියෙනවා. විභාගෙදි කියලා උත්තර ලියන්න ඕනද? අනිවාර්යෙන් එක කොටසකින් එකකට උත්තර ලියන්න ඕනේ. ඒතර ප්‍රශ්න 3යි. ඔයාලට අවස්ථාව තියෙනවා එකක් තෝරගන්න කොටස් තුන. ඒතර ප්‍රශ්න 4කට උත්තර ලියන්න ඕනේ. අනිවාර්යෙන් මොනවාරි කොටසෙන් එකට ප්‍රශ්න දෙකකට උත්තර ලියන්න. හරිද? මම පස්සේ කියලා දෙන්නම් ප්‍රශ්න හදන ආකෘතිය. MCQ කීයක් තියෙනවද? 15යි 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 45යි. තව පහක් ඉතුරුයි නේ. 50ක් තියෙනවනේ එක්සෑම් එකේ. ඒ පහ වලට. ඔය ඒ පහ යනවා අර අමතර කියපු කොටස් දෙකක් තිබ්බනේ. ඩ්‍රොයින් එකටයි මැනේජ්මන්ට් එකටයි ප්‍රශ්න පහක් විදිහට ගියාම ප්‍රශ්න පහකුත් නෙමෙයි. සමහරලාට මේ 15 කියන එක 16 වගේ වෙන වෙලාවල් තියෙනවා. එතකොට අතන ප්‍රශ්න පහෙන් මොකද වෙන්නේ? එකක් දෙකක් අඩු වෙනවා. කොහොම හරි ඕක තමයි ස්ට්‍රක්චර් එකේ තොර ලකුණු 35ක් MCQ පේපර් එක. රචනා පේපරට 35ක්. ප්‍රැක්ටිකල් එකට ලකුණු 30ක්. දැන් ප්‍රැක්ටිකල් කියද්දී 2යි 4යි 6යි. ප්‍රැක්ටිකල් 6ක් තියෙනවා. ඔය 6ට ඉතින් අපිට පන්ති කාමරය ඇතුලේ ප්‍රැක්ටිකල්ස් ටික කරන්න වෙනවා. ප්‍රැක්ටිකල්ස් අඩුතරම 80ක්. ඔය 6 වෙනුවෙන් 80ක් සිලබස් එකේ තියෙන 150ක්. ඒකමයි එන්න පුළුවන් ප්‍රැක්ටිකල්ස් ටික ફોකස් කරලා තමයි පන්ති ඇතුලේ 80ක් විතර කරන්නේ. ඉතින් අපි මෙච්චර කාලයක් කරපු 80 ළමයාට ඔක්කොම ටික ලැබිලා තියෙනවා එක්සෑම් එකේ. ඒක අපි ගැරන්ට් කරලා කියනවා. ඒම කරපු නිසා තමයි එක් අවසරයක ලංකාවේ 6 වෙනියත් මගේ පන්ති ඇතුලේ නිර්මාණය වෙන්නේ. අයිලන්ඩ් 6 එකක් දෙනවා. අයිලන්ඩ් 8 ඇවිල්ලා තියෙනවා. අයිලන්ඩ් 32 ඇවිල්ලා තියෙනවා. ප්‍රධානම ප්‍රතිඵල. දිස්ත්‍රික්කේ පළවෙනිව හම්බන්තොට දිස්ත්‍රික්කය ඇවිල්ලා තියෙනවා 3 පාරක්. හරිද? right? එතකොට ඕක තමයි අපේ මේකේ ආකෘතිය. දැන් ඔයාලට දැන් මේක රචනා ප්‍රශ්න පත්‍රය සහ ප්‍රැක්ටිකල් එක පිළිබඳ අදහසක් නේ. ඊළඟට ස්ට්‍රක්චර් පේපර් එකේ තියෙනවනේ ප්‍රශ්න 4ක්. ඒ 4 හදන එක කියන්න මම මේ කොටස පොඩ්ඩක් මතනවා මෙතන. මම මේක රෙකෝඩ් කරන්නේ දැන් එන දවසට මම ආයි මේක කියලා දෙන්න බෑ. හරිද?
ආපු එකට වීඩියෝ එක දීලා දානවා දැන් බලාගන්න කියලා. එතකොට වැඩේ ඉවරයි. right? ඊට පස්සේ අපි ස්ට්‍රක්චර් එකට ගිහුවා. ස්ට්‍රක්චර් පේපර් එකට එයාගේ පළවෙනි ප්‍රශ්නේ අනිවාර්යෙන් එන්නේ drawing engineer නැදී. හතරවෙනි ප්‍රශ්නේ management. මට කියන්න අමතක වෙච්ච එකක් තිබුණා safety කියලා පාඩමකුත් තියෙනවා අර මේන් ටෙස්ට් එක ඇතුලේ. කාර්මික ආරක්ෂා. management ඉස්සර තනි ප්‍රශ්නයක් ආවේ පැරණි සිලබස් එකේ management දැන් safety කැලලකුත් එක්ක. ඒක ප්‍රශ්න දෙකක් ඉවරයි. හතරක් තියෙනවා කොහොමද? ඉතුරු ප්‍රශ්න දෙක. 3 සහ 2 සහ 3. මේ ප්‍රශ්න දෙක හැදෙන්නේ අර සියලුම සිලබස් එකේ තියෙන ප්‍රශ්න ටික එකට එකතු කරලා ප්‍රශ්න ටික නෙමෙයි මොකක්ද තියරි ටික එකතු කරලා සමෝදානිත ප්‍රශ්න. ඒකේ සිවිලුත් තියෙනවා ඉලෙක්ට්‍රිකලුත් තියෙනවා මැනේජ්මන්ට් තියෙනවා සෝරි මැනේජ්මන්ට් නෙමෙයි මෙකැනිකල් ඉන්ජිනියරින්ග් තියෙනවා ඔක්කොම එකතු කරලා තනි ප්‍රශ්නයක් හදනවා. ප්‍රශ්නයක් නෙමෙයි ප්‍රශ්න දෙකක් හදනවා. එතකොට මේකේ මේ ප්‍රශ්න හතර අනිවාර්යෙන් උත්තර ලිය යුතු ප්‍රශ්න හතර. එකක්වත් අතාරින්න බෑ. තෝරා ගන්නත් බෑ. ඉතින් ඔන්නෝම තමයි ඔයාගේ ආකෘතිය හැදෙන්නේ. දැන් අපි මෙතෙන්ට යමු මැකැනිකල් ඉන්ජිනියරිංග්. බේසික් ඔටෝමොබයිල් කියවන පස්සේ මොනවද තියෙන්නේ? මේකදී අපි ඉස්සෙල්ලම උගන්වනවා මෝටර රථයක් බේස් කරලා තමයි සම්පූර්ණයෙන් වැඩ කටයුතු ටික කරන්නේ. දැන් අපි දන්නවා වර්තමානයේ තියෙන මෝටර රථ විදුලි මෝටර රථ තමයි උඩින්ම ඉන්නේ. දැන් ඊට කලින් ස්ටේජ් එකේදී තිබුණා හයිබ්‍රිඩ්. හයිබ්‍රිඩ් එන්න කලින් තිබුණා මොනවාද? ඉන්ධන වලින් ධාවනය වෙන මෝටර රථ. පෙට්‍රල්, ඩීසල් කියලා වර්ග දෙකක් තිබුණා සාමාන්‍යයෙන්. ඊට වඩා වර්ග තියෙනවා ලෝකේ. තවත් ඉන්ධන වර්ග භාවිතා කරන ඒවා තියෙනවා. නමුත් අපි බේසිකලි කතා කරන්නේ පෙට්‍රල් ඩීසල් වාහන ගැන. ඊට පස්සේ හයිබ්‍රිඩ් තියෙනවා, ඉලෙක්ට්‍රික් තියෙනවා. දැන් ඔයාලට මෝටර රථ ගැන කතා කරද්දී ඇත්තටම අපි උගන්වන්නේ ඉන්ධන වලින් ධාවන වෙන වාහන වල තියෙන සිස්ටම් මොනවද කියලා. හයිබ්‍රිඩ් සහ ඉලෙක්ට්‍රික් කියන ඒවා මොඩල් එක සරලව කියලා දෙනවා. ඉතින් ඔයා බේසික් මෝටර රථයක විභවය දැනගත්තට පස්සේ, ඒකේ ක්‍රියාකාරීත්වය දැනගත්තට පස්සේ ඊටු දේවල් වලට ඔයාලට යන්න පුළුවන්. එනිසා ඉස්සෙල්ලාම අපි මූලික මෝටර රථයක සම්පූර්ණ ක්‍රියාකාරීත්වය එන්ජින් එකේ ඉඳලා මුළු පද්ධති ටිකම සාමාන්‍යයෙන් වාහනයක පද්ධති 11ක් විතර තියෙනවා. එන්ජින් එක පැත්තකට ගත්තට පස්සේ එන්ජිම එක්ක සම්බන්ධ වෙන පද්ධති තියෙනවා. ස්නේහක පද්ධතිය, ජලන පද්ධතිය, ඉන්ධන පද්ධතිය වගේ පද්ධති. ඊට අමතරව සුක්කානම් පද්ධතිය, සස්පෙන්ෂන් සිස්ටම් එක, විදුලි ආරෝපණ පද්ධතිය, පණ ගැන්වීම පද්ධතිය වගේ පද්ධති සම්පූර්ණයෙන් A to Z කැලෙන් කැලල කියලා දෙනවා. එතකොට ඔටෝමොබයිල් වලට ওই ටික තමයි සම්පූර්ණයෙන්ම අයිති වෙන්නේ. එතකොට ඒක ස්ථානීය සහ චලනය වන එන්ජින් කියලා වර්ග දෙකකට බෙදා ගන්න පුළුවන්. ඒවයි තියෙන සිස්ටම් කොහොමද වැඩ දියුණුනේ? අතීතේ කොහොමද තිබුණේ? වර්තමානට කොහොමද ඇවිල්ලා දෙන එක සියලු දේවල් සංසන්දනාත්මක කියලා දෙනවා. ඊපස්සේ ප්‍රොඩක්ෂන් ටෙක්නොලොජි කියලා කියන්නේ නිෂ්පාදන තාක්ෂණ වේදය. මේ නිෂ්පාදන තාක්ෂණ වේදය කියලා කියන්නේ භාණ්ඩ නිෂ්පාදනය කිරීමේ කලාව. දැන් උදාහරණයක් මේ මගේ අතේ තියෙන පෑන නිෂ්පාදනය කරන්නත් මේකට ඉන්න ඕනේ කවුද? ඩිසයිනර් කෙනෙක් ඉස්සෙල්ලා. මේක ඩිසයින් එකක් දෙන්න බෑ නේද? මේ කැමරා එක හදන්නත් කවුරු ඩිසයිනර් කෙනෙක් ඉන්නවනේ. ඌ ඩිසයින් එක ඔළුවට ආවට පස්සේ ඉස්සෙල්ලා ඌ ඩිසයින් කරනවා. ඩිසයින් කරලා ඊට පස්සේ ඒක කැලිටි කවුරුලා කැමරා එක හදනවා. වාහනයක් වුණත් එහෙමයි. ඩිසයිනර් කෙනෙක් ඉස්සෙල්ලා ඉන්නවා. ඩිසයිනර් තමයි මොනවද කරන්නේ? ඉස්සෙල්ලා තමයි ඩ්‍රොයින් එක කරන්නේ. ඉතින් ඩ්‍රොයින් එක කරාට පස්සේ මේ ඩ්‍රොයින් එකට අනුව ඊට පස්සේ එයා මොකද කරන්නේ? මැටීරියල් ටික තෝරගන්නවා. ඊට පස්සේ මැටීරියල් ටික මොකද කරන්නේ? කපන්න කොටන්න තියෙනවනේ ඒවත් කරනවා. ඊට පස්සේ එයා ඊට මොකද කරන්නේ? ඒ ටික එකතු කරනවා, එකලස් කරනවා. ඊට පස්සේ ෆිනිෂ් කරනවා. ඉතින් මෙන්න මේ ප්‍රොඩක්ෂන් ටෙක්නොලොජි වලදී මේකේ ඩ්‍රොයින් එක උගන්වන්න වෙනවනේ. ඩ්‍රොයින් එකට අනුව අමුද්‍රව්‍ය තෝරගන්නේ කොහොමද? ඒවා කපන්නේ කොටන්නේ කොහොමද? ඒවා මනින්නේ කොහොමද? ඒ සඳහා වැදගත් වෙන උපකරණ මොනවද? දැන් උදාහරණ ඔයගොල්ලෝ වර්ණීය කැලිපරක මයික්‍රොමීටර් ස්ක්‍රූ වාමානය සහිත එහා කියපු දියුණු මිනුම් උපකරණ කොහොමද පාවිච්චි කරන්නේ කියන එක උගන්වනවා. ඊට පස්සේ ඒවා පාවිච්චි කළ කොහොමද මේවා කොටස් කරන්නේ? ටූල්ස්, පවර් ටූල්ස් තියෙනවා. ඒ ටූල්ස් පාවිච්චි කරන විදිහ උදාහරණයක් දැන් අපේ ගෙවල් වල තියෙන ටූල්ස් තමයි මොනවද? කීයත තියෙනවා නේද? පවර් ෂෝ තියෙනවා, ඩ්‍රිල් තියෙනවා. ඒ වගේ ඒවා සහ එතනින් ඉස්සරහට ගිහිල්ලා වර්තමානයේ වල තියෙනවා
මොනවාද ලේත් මැෂින්ස් අහලා තියෙනවනේ ලුහු අපි ඒකට කියන මොනවාද සිංහල නම ලියවන පට්ට දැන් ලියවන පට්ටලේ මොකද කරන්නේ ලංකාවේ මොනවා හරි පාර්ට් එකක් හොයාගන්න නැත්නම් ලියවල ගන්න ඒ ලියවන පට්ටල වලට එහා ගියපු තාක්ෂණය මොකද උදේ CNC අහලා තියෙනවද කම්පියුටර් නියුමරික් කෝඩින් පරිගණකයක් ආධාරයෙන් දෙනවා කෝඩින් එකට අනුව මොකද වෙන්නේ භාණ්ඩේ නිෂ්පාදනය වෙනවා CNC සමහරලාට ඔය නේද Toyota කම්පැනි Mercedes Benz එකේ සමහරට කෑලි එකතු වෙන්නේ ඔක්කොම රොබෝ ආම් වලින් දැකලා ඇතිනේ ඒ ඔක්කොම පරිගණක වලින් ක්‍රියාත්මක අපි එතෙන්ට යනකම් මේක කියලා දෙනවා CNC කම්පියුටර් නියුමරික් කෝඩින් පාවිච්චි කරලා කොහොමද CNC මැෂින් පාවිච්චි කරන්නේ මේ මැෂින්ස් වර්ග කීපයක් ගැන කතා කරනවා මිලින් මැෂින් මෙහෙලුම් යන්ත්‍ර කටින් මැෂින්ස් ඒ වගේ ඒවා ගොඩක් ගැන කතා කරනවා මේක ඊට පස්සේ ලික්විඩ් මැෂින්ස් අනේ මේකත් ওই ටික අදහසක් ගන්න පුළුවන් ලික්විඩ් මැෂින්ස් කියන්නේ මොනවද තරල යන්ත්‍ර කියලා කියන්නේ අපි මේවා දැන් ඔයගොල්ලෝ දන්නවා ලෝකේ තරල යන්ත්‍ර වලින් සෑහෙන වැඩ ගන්නවා උදාහරණයක් වාහනයක් ජැක්කල ඔසවන්න තරල පාවිච්චි කරනවා අපිට සාමාන්‍ය මිනිස්සු එකතු වෙලා ඔසවනකොට හරි පාසෙන් මේ වැඩේ කරන්න පුළුවන් නේද ඔයගොල්ලෝ දැකලා ඉතින් සමහරවිට දැන් වර්තමානයේ වෙනකොට පොළොව යට උමං හාරනවා උමං හාරන්න මැෂින් එකක් පාවිච්චි කරනවා දැකලා තියෙනවද දන්නේ නැහැ අහලා තියෙනවද දන්නේ ලංකාවේ හැම උමගක් හැරුවා උමාවේ උමග මැෂින්ස් වලින් හැරුවා ඉස්සර උමං හැරුවේ මිනිස්සු ඔය වික්ටෝරියා ජලාශයේ තියෙන උමග එහෙම මිනිස්සු හැරුවා මැෂින්ස් ඇතුළට ගිහිල්ලා මැෂින් වලින් හාරගෙන නතර තිබිච්ච ප්‍රශ්න තමයි උමග ගඩන් වැටෙනවා දැන් එහෙම නැහැ දැන් යන්නේ මැෂින් එකක් මැෂින් එක මෙහෙම හාරගෙන යනවා ඉස්සරහට හැරෙනකොටම වටේට කොන්ක්‍රීට් වෙනවා එහා පැත්තනොත් මැෂින් එකක් එනවා හරියටම එක දෙන්න මූණට මූණ හම්බ වෙනවා බලපන් ටෙක්නොලොජි කොහොමද ඔය පිට රටවල් වල තනිකර උමම් මාර්ග තියෙන රේල්වේ වලට ඒ වගේම තමයි සමහරවිට වාහන ගමන් කරන මාර්ග කන්ද අපේ නම් ලංකාවේ කන්ද වටේ කැරකිලා ගිහින් යන්නේ රටවල් කොහමද යන්නේ කන්ද මැදේ උමංගක් තියෙනවා එහා පැත්තට යන්නේ හයි ස්පීඩ් මාර්ග තියෙනවා ඉතින් ඒවා ඇතුලේ වැඩ කරන මේ මැෂින්ස් ඔක්කොම ලික්විඩ් මැෂින්ස් ලංකාවේ දොඹකර තියෙනවා ලික්විඩ්ස් වලින් වැඩ කරන JCB තියෙනවා ඒ සිස්ටම් කොහොමද ක්‍රියාත්මක වෙන්නේ කියලා මේකෙදී අපි කතා කරනවා ඒ වගේම තමයි බලය එක් තැනක ඉඳලා තවත් තැනකට සම්ප්‍රේෂණය කරන්න වාහන එකක් දෙනෝනේ එන්ජින් එකේ ඉඳලා රෝද කරා බලය අරගෙන යන්න ඕනේ එහෙම නැත්නම් අපිට වාහනේ ධාවනය කරන්න බෑ එන්ජිමෙන් තමයි කැරකුම් බලය උත්පාදනය කරන්නේ ඒතර සම්ප්‍රේෂණය කරන්නේ ගියර් පද්ධති තියෙනවා අර පිටිපස්සේ දැකලා ඉතින් පොඩි දණ්ඩක් වගේ එකක් හදගෙනවා ඒවා කොහොමද ක්‍රියාත්මක වෙන්නේ කියන එක මේ කොටස සම්පූර්ණයෙන්ම කතා කරනවා හරි ඒතර ලික්විඩ් මැෂින්ස් කියලා කියන්නේ ඒ කොටස එතකොට මෙයාගේ හැදෙන මෙන්න මේ ප්‍රශ්න දෙක මෙහෙම හැදෙන්නේ ප්‍රොඩක්ෂන් ටෙක්නොලොජි වලින් තනි ප්‍රශ්නයයි ඔටෝමොබයිල් වලින් ප්‍රශ්නයක් හෝ ප්‍රශ්න භාගයයි ලික්විඩ් මැෂින් වලින් ප්‍රශ්න භාගයයි ප්‍රැක්ටිකල් එකක් ඔටෝමොබයිල් වලින් එනවා ප්‍රොඩක්ෂන් වලින් එනවා මේකේ ප්‍රැක්ටිකල් එන්නේ නැහැ හරි එතකොට ඔහොම තමයි මෙන්න මේ කොටස ක්‍රියාත්මක වෙන්නේ බේසික්ස් ඔටෝමොබයිල් අදහසක් තියෙනවා සරල අදහසක් මේක මතක තියාගන්න අමාරුයි මෙහෙම කිව්වට නේද නමුත් ඔයා මේ අදහස ගන්න ඕන පාඩම් කීයක් තියෙනවා මොනවද කරන්න තියෙන්නේ ඔයාගේ ටාගට් එකට යන්න ඊට පස්සේ අපි යන් සිවිල් ඉංජිනේරින් වලට මෙයාගේ තියෙනවා බේසික් සිවිල් කියලා කියන්නේ මූලික ගොඩනැගිලි තාක්ෂණ වේදනය නේද මොනවද මූලික ගොඩනැගිලි තාක්ෂණ වේදනයට අයිති වෙන්නේ ඉස්සෙල්ලාම අමුද්‍රව්‍ය දැන් ගොඩනැගිල්ලක් හදනකොට අපිට වැදගත් වෙන්නේ මැටීරියල් ඒ නිසා අපි ඉස්සෙල්ලාම මැටීරියල් සයන්ස් ගැන කතා කරමු අමුද්‍රව්‍ය අපි සාමාන්‍යයෙන් ජලය සිමෙන්ති කළුගල් වැලි නේද ගඩොල් කොන්ක්‍රීට්ස් යකඩ වගේ දේවල් අපි පාවිච්චි කරනවා අමුද්‍රව්‍ය විතරේ අමුද්‍රව්‍ය වල සයන්ස් එකේ වයි තියෙන ගුණාංග මොනවද කියලා ඉස්සෙල්ලාම කතා කරමු ඒ වගේම තමයි අපි ගොඩනැගිල්ලට අවශ්‍ය කරන අමුද්‍රව්‍ය කොහොමද නිවැරදිව තෝරගන්නේ කියන එක ගැන කතා කරමු. ඊට පස්සේ මේ බේසික් සිවිල් එක ඇතුළෙම ඊළඟට ගොඩනැගිල්ලක තියෙන විශේෂ ස්ට්‍රක්චර්ස් මොනවද ස්ට්‍රක්චර්ස් කියලා කියන්නේ? කණු, බීම්, ස්ලැබ්, බිත්ති, ඒවා බඳින විදිය, ඒවයි තියෙන සයන්ස් එක, යකඩ කොහොමද දාන්නේ? ඒවා දාන්නේ ඇයි? අලුතෙන් තියෙන ටෙක්නොලොජි මොනවද කොන්ක්‍රීට් හදන්න? ඒ සියල්ලම අපි ඒකේ කතා කරමු. එතකොට ඔයාලට සිද්ධ වෙනවා බිත්තියක් බඳින්නත්. ඔයාලට සිද්ධ වෙනවා කොන්ක්‍රීට් එක දාන්නත්.
කොන්ක්‍රීට් එකට කම්බි දාන්නත් ඔයාලට සිද්ධ වෙනවා. මොකද සිවිල් ඉංජිනේරින් කියන ඉංජිනේරුවෙක් වෙනකොට ඒ දේවල් ඔයා දැනන් ඉන්න. මොකද ලංකාවේ බාසුන් වල සිවිල් ඉගෙන ගත්ත අය නෙමෙයි. සමහරු කියයි මේක මේ මේසන් බාස් කෙනෙක් කරන්නේ නැහැ. ඒවා බොරු කතන්දර. මේසන් බාස්ට කියලා දෙන්න පුළුවන්කම තියෙන්න ඕනේ ඔයාට. ඔයා ඇවිල්ලා ඉංජිනේරු වෘත්තිකේ. ඒතර ඔයාට ඒ දැනුම බාස්කින් ගන්න බෑනේ. ඊට කලින් ඔයා දැන් හොඳ ගැඩොල් බිත්තියක් වදින්නේ කොහොමද? ඒකේ තියෙන්න ඕනේ ලක්ෂණ මොනවද? ගැඩොල් වල තත්ත්වයන් මොනවද? ලංකාවේ පාවිච්චි කරන ගැඩොල් වර්ග මොනවද? ඒවයි තියෙන SLS ප්‍රමිතීන් මොනවද? සියල්ල ඔයා දැනගෙන ඉන්න ඕනේ. ඒ වගේම තමයි කොන්ක්‍රීට් එකකට කම්බි දානකොට කම්බි සංඛ්‍යාව අඩු කරගන්න විදිහ, ශක්තිමත්භාවය වැඩි කරගන්න විදිහ, වර්තමානයේ භාවිත කරන මොඩර්න් ටෙක්නික්ස් මොනවද කොන්ක්‍රීට් වලට? ඒ සියල්ල ඔයා දැනගෙන ඉන්න ඕනේ. ඊට පස්සේ ගොඩනැගිල්ලක ඊළඟ පියවර තමයි වහල නිර්මාණය කරන. මේ වහලේ තියෙන මේන් පාර්ට්ස් මොනවද? ඒවා කොහොමද යූස් කරන්නේ? ඒ සඳහා වැදගත් වන ද්‍රව වර්ග සහ ඒවා භාවිතයන් කොහොමද? කියන එක හරියාකාරව දැනගෙන ඉන්න වහලක් නිර්මාණය කිරීමේදී ලී වල යොදන මුට්ටුවේ ඉඳලා ලී වර්ග මොනවද? සියල්ලම කොහොමද වහලක සිවිලිම නිර්මාණය කරන්නේ? රූපින් මැටීරියල්ස් අපි කොහොමද ගන්න කියන තැන දක්වා ඉගෙන ගන්නවා. ඊට පස්සේ ඇතුලේ පරිසරය ගොඩනැගිල්ලක මොකද කරන්න ඕනේ අපි? ආලෝකමත් කරන්න ඕනේ. ඒකට තමයි හවුස් වයරින් එක තියෙන්නේ. ඊට පස්සේ ඇතුළේ පරිසරය අපි සෞඛ්‍ය ආරක්ෂිත කරගන්න ඕනේ. කපරාළු කරන්න ඕනේ. තීන්තාලේප කරන්න ඕනේ. බිමට ටයිල් කරනවද? ග්‍රනයිට් කරනවද? කාපට් එකක් දානවද? ග්‍රැනොලිතික් මිශ්‍රණයක් දානවද? ඒවා දාන්නේ ඇයි? මොන වගේ තැන් වලටද දාන්නේ? ගොඩනැගිලි වල භාවිතයන් අනුව වෙනස් වෙන විදිහ සියල්ල ඉගෙන ගන්න වෙනවා. අවසාන වශයෙන් ලංකාවේ ඇතුළේ ගොඩනැගිල්ලක් නිර්මාණය කරනකොට රටේ තියෙන නීතියක් දන්නවද? ලංකා ආණ්ඩුවේ සම්මත කරපු 1900 අවුරුද්ද නම් මතක නැහැ ගොඩනැගිලි ආඥා පනත කියලා පනතක් තියෙනවා. ඒ පනතට අනුව නීත්‍යානුකූලව ගොඩනැගිල්ලක් හදන්නේ කොහොමද? ඒ නීත්‍යානුකූලභාවය අතර තියෙනවා පුද්ගලයන්ගේ ආරක්ෂාව, සෞඛ්‍ය ආරක්ෂාව වගේ දේවල් තියෙනවා. මේ දේවල් තියාගන්න කොහොමද ගොඩනැගිල්ලක් නිර්මාණය කරන්නේ? සරල උදාහරණයක් මම කියන්නම්. ඔයාලගේ ගෙදර නිදන කාමරේ තියෙනවා ජනේලයක්. ඔයාගේ ඉස්කෝලේ ජනේලයක් තියෙනවා. නිදන කාමරේ ජනේලය ඉස්කෝලේ ජනේලය අතර වෙනසක් තියෙනවද නැද්ද? තියෙනවා. ඒක රටේ නීතියක්. පාසල් ගොඩනැගිල්ලක හෝ පොදු මහජනයාගේ රැස්වන ගොඩනැගිල්ලක ගෙබිම වර්ගඵලය වගේ පහෙන් එකක් ඕපනින් තියෙනවා. බලන්න ඉස්කෝලේ වාගේ තාප්පේ තියෙන කොටට. ඒ නීතියට තමයි හදලා තියෙන්නේ. අපේ ගෙදර ගොඩනැගිල්ලක ගෙබිම වර්ගඵලයෙන් තියෙන්න ඕනේ 10න් එකයි. දැන් නීතිය රටේ නීතියක්. ඒක දැනන් හිටියේ නෑනේ. එම නීති තියෙනවා. මේ නීති වලට අනුකූලව ගේ හැදුවේ නැත්නම් ලංකා ආණ්ඩුවට පුළුවන් අපේ ගොඩනැගිල්ල ඕනනම් ඉවත් කරලා දාන්න. ඉදිකරන අවසර නොදී ඒවට නීති රීති හදලා තියෙනවා. ඒ නීති හදලා තියෙන මිනිස්සුන්ගේ ආරක්ෂාවට සහ සෞඛ්‍ය ආරක්ෂාවට ඒ ටික ඔයා දැනන් ඉන්න ඕනේ. ඇයි ඒ? එහෙම නැත්නම් ඔයාලට ගොඩනැගිල්ල ඩිසයින් කරන්න බෑ නේද? හරි. ඊට පස්සේ ওই ටික තමයි මූලික ගොඩනැගිලි තාක්ෂණ වේදයට අයිති වෙන්නේ. ඒකෙන් අහනවා එක ප්‍රශ්නයක්, රචනා ප්‍රශ්නයක්. ඊට පස්සේ බිම් වෙනම කියලා කියන්නේ. ඔයාලා සර්වේස්ලා දැකලා ඇති ඕන තරම්. දැකලා ඇති නේද? මොකද්ද කරන්නේ ඒගොල්ලෝ? අර මොකද්ද මැෂින් එකක් තියාගෙන මොනවද කර කර යනවා. හැබැයි ඕගොල්ලෝ මේ පාඩම ඉවරනකොට සර්වේ කෙනෙක් වෙන්න ඕනේ සම්පූර්ණ. ඇයි අපිට සර්වේ ඕන වෙන්නේ? ගොඩනැගිල්ලක් හරි මහා පරිමාණ ඉදි කිරීම. මහා මාර්ගයක් වෙන්න පුළුවන්, දුම්රිය මාර්ගයක් වෙන්න පුළුවන්, ජලාශයක් වෙන්න පුළුවන්, වේලක් වෙන්න පුළුවන්. හදන්න කලින් භූමිය හරියට හැඩතලය බලා ගන්න. අපි නල මාර්ගයක් දානවා කියලා පොළොවේදී වතුර බහගෙන යන්නේ. ඒකට එහෙම නැත්නම් ඇල මාර්ගයක් නිර්මාණය කරනවා කියමු. එතන විම්මනව තියනවද නැද්ද? තියෙනවා. එතකොට භූමිය මනගන්නේ කොහොමද? භූමිය හැඩය ලබා ගන්න කොහොමද කියන එක සම්පූර්ණයෙන්ම මෙන්න මේ පාඩමේ දෙනවා. මේකෙන් අනිවාර්යෙන් ප්‍රැක්ටිකල් එකක් එනවා. මේකෙම ප්‍රැක්ටිකල් එකක් කරනවා මේකෙම ප්‍රැක්ටිකල් එකක්. රයිට්. එතකොට බිම්මනම කියලා කියන්නේ භූමියේ ස්වභාවය සොයා ගැනීම සඳහා ඔයා අංකුර සර්වේ කෙනෙක් කරන පාඩම. ඔයාලා දැකලා ඇති ලංකාවේ සර්වේස්ලා කොච්චර හම්බ කරනවද කියලා. එතකොට ඔයාලට සර්වේ කෙනෙක් වෙන්නත් පුළුවන් මේ ඉස්සරහට ගිහින්. ඊට පස්සේ QS ප්‍රමාණ සමීක්ෂණ. ගොඩනැගිල්ලක් හදනකොට ඇස්තමේන්තුවක් හදනවා කියලා අහලා තියෙනවද? සමහරව ඇස්තමේන්තුව හදන්න නැතුව ගොඩනැගිලි හදනවා. ඔයාලා ගෙදර හදද්දී ඇස්තමේන්තු කරනවද? නැහැ. හැබැයි ඉස්කෝලේ ගොඩනැගිල්ලක් හදද්දී ඇස්තමේන්තුවක් කරන්න ඕනේ. මොකද ඒක හදන්නේ කොන්ත්‍රාත්කාරයෙක්. එහෙනම් සලස්මක් දිහා බලාගෙන ගොඩනැගිල්ලක් හදන
සැලැස්මක් දිහා බලාගෙන ගොඩනැගිල්ලක් හදන්න බෑවන මුදල ගණනය කිරීම විද්‍යාත්මක ක්‍රමයක් වෙනවා. අන්නේ විද්‍යාත්මක ක්‍රමය තමයි ප්‍රමාණ සමීක්ෂණ කියලා කියන්නේ. හරිද? මේ පොඩි ගණන් ටිකක් හදන්න තියෙනවා. ඒවට ලස්සනට කියලා දෙනවා. ඊට පස්සේ ඒකට ඔයාලට පුළුවන්. ඕනම සැලැස්මක් දිහා බලාගෙන මොකක් කරන්න? QS එකක් කරන්න. මේකෙනුත් ප්‍රශ්න යක්කෝ ප්‍රශ්න භාගයක් අහන සමහරට මේකෙන් ප්‍රශ්න භාගය දාලා උතුරු ප්‍රශ්න හදනවා වේස්ට් මැනේජ්මන්ට්. ගොඩනැගිල්ලක උත්පාදනය වන කසල ඉවත් කිරීමේ ක්‍රමවේද. දැන් ඔයාලා ගෙදර කසල උත්පාදනය වෙනවා. වොෂ්රූම් එකේ මල අපද්‍රව්‍ය තියෙනවා. අයින් කරනවද නැද්ද? අයින් කරනවා. එතකොට මල අපද්‍රව්‍ය පද්ධතියක් කියනවා අපි පල්දෝරුව අපහන පද්ධතියක් කියලා. මේ පල්දෝරුව අපහන පද්ධතියක් නිර්මාණය කරන්නේ කොහොමද? සනීප ආරක්ෂාව අයින් කරන්නේ කොහොමද? ඒ වගේම තමයි වතුරත් එක්ක නිර්මාණය වෙන කසලට කියනවා waterborne waste. දිය බැඳි කසල. ඒවා ඉවත් කරන්නේ කොහොමද කියන එක මේ පාඩමේදී කතා කරනවා. ඒ වගේම තමයි ගෙදරට අවශ්‍ය ජල සම්පාදනය. අපි දන්නවා අපිට ජලය දෙන්නේ කවුද? සමහර ගෙවල් වල ලිං වලින් වතුර ගන්න. හැබැයි දැන් බහුතර තැන් වල ගන්නේ කොහෙන්ද? ජලාපවාහන මණ්ඩලය. ජලාපවාහන මණ්ඩලය ජලය පිරිසිදු කරනවද නැද්ද? පිරිසිදු කරනවා. අන්නේ ජල පිරිසිදු කිරීමේ ක්‍රමවේදයේ ඉඳලා අපේ ගෙදරට වතුර අරගෙන ඇවිල්ලා ඒ ඇතුලේ බෙදා හරින විදිය සම්පූර්ණයෙන්ම මේ කොටසට අයත් වෙනවා. එතකොට මේකට කියනවා කසල කළමනාකරණය සහ ජල පිරිසිදු කියලා. ඒකත් මෙයාගේ කොටසක් දිගුවක් විදිහට යන්නේ. එතකොට මෙයයි තනි ප්‍රශ්නයකට හැදෙනවා. මේ දෙන්න තව ප්‍රශ්නයකට හැදෙනවා. ප්‍රශ්න දෙක නිර්මාණය වෙනවා. ප්‍රැක්ටිකල් එක මේකේ නෙවෙයි තමයි එන්නේ. මේකට ප්‍රැක්ටිකල් නැහැ. මේකයි තුනෙන්ම ප්‍රැක්ටිකල්ස්. හරිද? එක්ක මේකෙන් ප්‍රැක්ටිකල් එකක්, එක්ක මේකෙන් ප්‍රැක්ටිකල් එකක්. එහෙම නැත්නම් මේකෙන් ප්‍රැක්ටිකල් එකක් කරන ප්‍රැක්ටිකල් දෙයක්. තේරුණාද කියන එක? හරි. ඉතින් ඔන්න ඔක තමයි ඔතන තියෙන කතන්දරය. නේද? හරි. ඔන්න සිලබස් එකේ පොඩි අපි වටයක් ගියා. නේද? දැන් මට කියන්නකෝ බලන්න පාඩම් කීයක් මේකට හිතු වෙනවද කියනවාද ඉගෙන ගන්න කියලා. පාඩම් කීයක්? පාඩම් කීයක් තියෙනවද? පාඩම් 17ක් තියෙනවා. පාඩම් 17ක් තියෙනවා. මේ පාඩම් 17 මම උගන්වනකොට සම්පූර්ණ 17ම උගන්වන්නේ නැහැ. ඒ එහෙම කියන්නේ 17ම උගන්වනවා. ටොපික්ස් 17ක් උගන්වන්නේ නැහැ. මොකද වෙන්නේ? අර මේන් පාර්ට් ඇතුලේ කැලි ටික ඇතුල් කරනවා සම්පූර්ණයෙන්ම. ඒවට වෙන වෙනම නම් කරත් මූලිකව පාඩම් කීයක් වෙනවද? 17ක් වෙනවා. හරිද? ඒක තමයි ඔයාගේ සිලබස් එකේ අන්තර්ගතය. මේ අන්තර්ගතයත් එක්ක අපි තව කොටසක් මේකට එකතු කරනවා. ඒ කොටස තමයි ඉතිහාසය. මොකද මේ ඉතිහාසය කියන්නේ? හිස්ටරි. ඔව්. ඔව්. කීයද? මේට අමතරව ඔයගොල්ලන්ට කිව්වේ හිස්ටරි කියලා කොටසක් තියෙනවා ඉතිහාසය. මොකද මේ ඉතිහාසය කතා කරන්නේ? තාක්ෂණය පටන් ගත්තේ කොතෙන්ද? දැන් තියෙන්නේ කොතනද? හැම එකටම ඉතිහාසයක් තියෙනවනේ ලංකාවටත් ඉතිහාසයක් තියෙනවා. ඉතින් අපි ආපු විදිය ගැන පොඩ්ඩක් කතා කරන්න ඕනේ කොහොමද මේ තාක්ෂණය කියන එක පිහිුනේ කියලා. ඒක නිසා මෙන්න ඉතිහාසයේ කොටසේ ගල් යුගයේ ඉඳලා අද දක්වා ආපු යුගය අද අපි කියන තොරතුරු තාක්ෂණ යුගය කියලා. මෙතෙන්ට එනකන් ආපු විදිය සහ මේ කාලය ඇතුළත සිද්ධ රෙවොලූෂන්ස් වෙනස්කම් මොනවද කියලා සරල කොටසකින් අපි කතා කරනවා. හැබැයි විභාගෙදි මේ කොටසෙන් එක MCQ එකයි අහන්නේ. ඒ MCQ එක ආවරණය කරන ඉතිහාසයේ කොටසක් කියලා දෙනවා. මේක යුග පහකට බෙදලා ගල් යුගය, එඩර යුගය, ගොවි යුගය, තොරතුරු තාක්ෂණ යුගය කියලා යුග ටිකකට බෙදලා ඒවා ඇතුළේදී කොහොමද සිද්ධ වුනේ කියලා කතා කරනවා. හරිද? right. ඔන්න
ඔයාගේ ඉතිහාසය ඇතුලේ තාක්ෂණය වෙනස් වෙච්ච විදිය පිළිබඳ සරල අදහසක් ගන්න තමයි මේක කතා කරන්නේ. ඊට පස්සේ පුතේ අපි මැනේජ්මන්ට් කියලා එකක් තියනවා කියන්නේ. ඇයි පුතේ මේ හාත්පසම වෙනස් කොටසකට අපි කියේ. මේක ඇත්තටම කතා කරන්නේ ව්‍යවසායකත්වය. ඊළඟට business studies. ඒ කියනවා බලන්න ව්‍යාපාර අධ්‍යයනය. accounting. ඉනුම්කරණය. management. ඊළඟට econ පොඩ්ඩකුත් තියෙනවා. right? මේ බලන්න අපි ඉංජිනේරු තාක්ෂණයට වඩා ආත්පසින් වෙනස් ටිකක් නේ කරන්නේ. ඇයි මේක මෙතනද දැන් අපි බලාපොරොත්තු වෙනවා මේ ඉංජිනේරු තාක්ෂණ වේදේ ඉගෙන ගන්න දරුවෙක් ලංකාවේ නව නිෂ්පාදකයෙක් වෙයි කියලා කීප දෙනෙක් හරි හේතුව ඇයි රටක් දියුණු වෙන්න නම් නව නිෂ්පාදන බිහි වෙන්න ඕනේ රටක් විදියට නෙවෙයි ලෝකෙ දියුණු වෙන්නත් එහෙමයි තාක්ෂණය දියුණු වෙන්නත් එහෙමයි එතකොට නව නිෂ්පාදකයෙක් වෙන කෙනෙකුට මැනේජ්මන්ට් වැදගත්ද නැද්ද අනිවාර්යෙන් වැදගත් ඒ තමන්ගේ ව්‍යාපාරයක් බවට පරිවර්තනය කරගත්තොත් ඒක accounting වැදගත් නැද්ද? business studies වැදගත් නැද්ද? වැදගත්. ආර්ථික විද්‍යාව වැදගත් නැද්ද? වැදගත්. අපි business එක පැත්තකට තියමු පුතේ. නිකම් කියන්නේ management කියන එක ආයතනයකට නැතුනොත් මොකද වෙන්නේ? ආයතනය කඩාකප්පල. දැන් ලංකාව කියලා වුණානේ. management තිබිලාද නැතුවද? නැතුව. දැන් හැබැයි දැන් වාට තේරෙනවද ලංකාවේ management එකක් වෙනවා ටිකක්. සල්ලි නිස්කාරණේ වියදම් කරන්නේ නැහැ. හොරාකන එක නවත්තගෙන යනවා. එතකොට මැනේජ්මන්ට් කියන්නේ ඇත්තා වැදගත්. දැන් උදාහරණයක්. ටාගට් එකට යන්න නම් මැනේජ්මන්ට් ඕනද නැද්ද? ඕනේ. ඔය ටාගට් එකක් තියෙනවා. දැන් මම ලංකාවේ පළවෙනිය වෙනවා ET වලින්. එහෙම නැත්නම් ටෙක්නොලොජි වලින් කියලා ටාගට් එක. එහෙම නැත්නම් මම ඒ තුනක් දානවා. මැනේජ් වල පළවෙනි කාරණේ තමයි අරමුණු ස්ථාපනය කිරීම. අරමුණක් නැතුව ගමනක් යන්න පුළුවන්ද? බෑ. එතකොට මේ අරමුණ සාක්ෂාත් කරගන්න තව ගොඩක් දේවල් එකතු කරන්න. අන්නේ එකතු කරගන්න විදිය මැනේජ්මන්ට්. එතකොට දැන් සාමාන්‍යයෙන් සමහරු මැනේජ්මන්ට් කරන්නේ නැහැ. ඔහේ යන විදියට යනවා. සාර්ථක වෙයිද? නැහැ. සමහරු ඔහේ යන විදියට කියලා පාවෙලා කියලා කොහෙන් නතර වෙනවා. එහෙම නෙමෙයි. ටාගට් එකක් තියෙන මිනිහෙක්. ඒ ටාගට් එක නැති නිසා අපේ මැනේජ්මන්ට් කියන කොටස ඉතා වැදගත්. ඔයාලා දන්නේ නැති වුණාට කැම්පස් එකේ මෙඩිසින් ගියත්, ඉංජිනේරින් ගියත්, ෆිසිකල් සයන්ස් ගියත්, බයෝ සයන්ස් ගියත් ඊට අදාළ මැනේජ්මන්ට් සබ්ජෙක්ට් එකක් එකතු වෙනවා ඇතුළතදී. මොකද හේතුව ඔයා ඉංජිනේර කෙනෙක් විදියට කොහේ හරි කියලා වැඩ කරන්න පටන් ගත්තොත් සමහරට ඒ ආයතනයේ ප්‍රධානිය ඔයා වෙන්න පුළුවන්. ඒතර ඒ ආයතනයේ කළමනාකරණය විය යුතුද නැද්ද? අනිවාර්යෙන් විය යුතුයි. ඔයාට මැනේජ්මන්ට් උගන්වන්නේ තාක්ෂණික ශිල්පීන්ට කළමනාකරණය අනිවාර්යෙන් අවශ්‍යයි. තාක්ෂණික ඉංජිනේරුවන්ට කළමනාකරණය අවශ්‍යයි. ඒක නිසා මේ කළමනාකරණය කොටස සම්පූර්ණයෙන්ම දාලා දෙනවා. මේක තමයි රචනා ප්‍රශ්න ස්ට්‍රක්චර් පේපරේ ප්‍රශ්නයක් විදියට මේක ඇතුල් කරලා තියෙනවා. right ඔන්න පුතේ වාගේ සිලබස් එකේ අන්තර්ගතය අපි දැන් ඔන්න 2027ට වැඩේ පටන් ගත්තා. අවුරුද්දෙන් කරන දරුවන්ටත් දෙන්න පුළුවන්. අවුරුදු දෙකකින් කරන දරුවන්ටත් දෙන්න පුළුවන්. ඕන කෙනෙකුට මේක බලලා විභාගයේ ආකෘතිය සහ තමන්ගේ සිලබස් එකේ ආකෘතිය පළවෙනි දවසේ දැනගන්න කියලා හැමෝටම කියනවා. මොකද තමන්ගේ ඉලක්කයට යනවනම් මේ කියන කොටස් ටික සහ මේ කලමනාකරණය කියන කොටස් ටික ඉතා වැදගත්. එහෙනම් හැමෝටම ආයිබෝන් ඔයගොල්ලෝගේ ඔන්න ෆිසිකල් පන්ති තියෙනවා කොහොමද තියෙන්නේ? ෆිසිකල් පන්ති තියෙනවා සෙනසුරාදා උදේ 8:00 10:00 වික්ටෝරියා ඇමිලිපිටිය. ඒ වගේම තංගල්ල මහාර්ගා ඉරිදා උදේ 8:00 10:00 ඔන්ලයින් ඔයාලට සම්බන්ධ වෙන්න පුළුවන්. ඔන්ලයින් ක්ලාස් එක සෙනසුරාදා උදේ 8:00 10:00 වික්ටරි ක්ලාස් එක ලයිව් දෙනවා. right ඒක නිසා ඔයගොල්ලන්ට සම්බන්ධ වෙන්න පුළුවන් ඔන්ලයින් හරහා හරි එහෙම නැත්නම් නේද ෆිසිකල් පන්ති වලට ඇවිල්ලා හරි. ඒ නිසා ඔයගොල්ලෝ අනිවාර්යෙන් මේ සම්බන්ධ වෙන අය මෙන්න මේ නම්බර එකට
WhatsApp message එකක් දාන්න. online සම්බන්ධ වෙනවා නම් හරි පන්ති සඳහා තොරතුරු ලබා ගන්න අවශ්‍ය නම් මේකට WhatsApp message එකක් දාන්න. අපි ප්‍රතිඵල එන්න කලින් පටන් ගන්න කණ්ඩායම සිලබස් එකේ 8 ඉඳන් උඩට පටන් ගන්නවා කියන්නේ මම පටන් ගන්නේ මෙන්න මේ පාඩමේ මැනේජ්මන්ට් කියන පාඩමෙන් පටන් ගන්නවා. මොකද හේතුව ඔබට ටාගට් එකක් තියෙනවා නම් ඔබ ඒ තුනක් ගන්න යනවා නම් අනිවාර්යෙන් සුසුකම් සහිත ගුරුවරයෙක් තෝරගන්න ඕනේ. ටියුෂන් එක ඇතුලේ අනිවාර්යෙන් සුසුකම් තියෙන ගුරුවරයෙක් තෝරා ගැනීම ඔබේ වගකීමක්. ඒ වගේම තමයි ඔබේ ප්‍රතිඵල බලන්න. ඒ ප්‍රතිඵල බලලා ඔයාලට පුළුවන් ගුරුවරයා තෝරගන්න. එතකොට මැනේජ්මන්ට් කියන එක උගන්වන්න ඉස්සෙල්ලාම හේතුව ඔයාගේ ජීවිතයේ මේ අවුරුදු දෙක ඇතුලේ කළමනාකරණය කිරීම මගේ වගකීමක්. ඒ වගකීම මම 100%ක් බාර ගන්නවා. ඒ බාරගත් ඒවායි ප්‍රතිඵල මේ වෙනකොට අපි අත්විඳලා තියෙනවා. ඇඹිලිපිටිය සහ අම්බන්තොට නගරවල අති ප්‍රබලම ප්‍රතිඵල ලබා දෙපු පාඨමාලාව තමයි අපේ එක. PT labs කියලා අපි මේක දැනට කරගෙන යන්නේ. ඉතින් ඔයගොල්ලන්ට සම්බන්ධ වෙන්න පුළුවන් අන්තර්ජාලය හරහා online එහෙම නැත්නම් Zoom තාක්ෂණය ඔස්සේ සම්බන්ධ වෙන්න පුළුවන්. ඉතින් මේක තමයි මගේ පන්ති පටන් ගැනීමේ මාකටිං ටූල් එක විදිහට පාවිච්චි කරන්නේ. මේක මම වීඩියෝ එක ඔයගොල්ලන්ට දන්න කියන අය දැක්කොත් මේක ෂෙයා කරලා දාන්න. එහෙනම් හැමෝටම ජය හා සතුට. අයිබෝවන්.